කොහොමද ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලගේ රිසල්ට් ඇවිල්ලා ඔයාලා දැන් බලාගෙන ඇත්තේ ඔයාලට ඔයාලගේ රිසල්ට් එකෙන් කොයි වගේ කැම්පස් එකකට රිජෙක්ට් වෙයිද ඒ වගේම ඔයාලා කරන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකෙන් කොයි වගේ යුනිවර්සිටි එකට ඔයාලව සිලෙක්ට් වෙයිද කියන එක ගැන. ඉතින් ඔයාලට මෙතන ඔයාලගේ අඩුම රිසල්ට් ටික උනත් කරන්න පුළුවන් ඩිග්‍රීස් ගොඩක් තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ ගැන සම්පූර්ණ විස්තරයක් කියලා දෙනවා ඔයාලට යන්න පුළුවන් කැම්පස් එක මොකක්ද කියලා. ඔයාලා විභාගේ පාස් වෙලා තිබ්බත් ඇති මේ කියන ඩිග්‍රීස් වලට යන්න. ඉතින් වීඩියෝ එක ඉවරනකම් හිටියොත් ඔයාලට මේ ඩිග්‍රීස් ගැන දැනගන්න පුළුවන්. ඉතින් අපියම් මුලින්ම මංගනි කැම්පස් බුක් එක ගැන මේ අවුරදර නිකුත් කරපු කැම්පස් බුක් එකේ. ඉතින් මෙන්න මේක මෙම යටට ගිහාම 160 පිටුව මට මතක විදිහට මෙන්න මේ විදිහට තියෙනවා පේජස් ටිකක්. මෙන්න මේ පේජස් වල ඔයාලට බලා ගන්න පුළුවන් මේකට අවශ්‍ය ඉසෙට්කෝ එක. ඉතින් දැන් මේ අපි වෙලා දෙන්නේ මෙඩිසින් කරපු ළමයින්ගේ ඉසෙට්කෝ එක බලන්න. ඔයා මෙඩිසින් කරා නම් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ මෙතන දිස්ත්‍රික්ක ටික තියෙනවා. මෙන්න මේ දිස්ත්‍රික්ක ඉස්සරහින් තියෙන්නේ ඉසෙට්කෝ එක. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කේ ඔයාට කොළඹ දිස්ත්‍රික්කවන් ඔයා විභාග ලිව්වනම් ඔයාට කොළඹ යුනිවර්සිටි එකේ මෙඩිසින් කරන්න ඔයාලට මෙන්න මේ වගේ සෙට්කෝ එකක් තියෙන්න ඕනේ. මේකට වඩා වැඩි වෙන්න ඕනේ සෙට්කෝ එක. මේකට අඩු වුණොත් ඉසෙට්කෝ එකෙන් ඔයාලට කොළඹ යුනිවර්සිටි විතරක් මේ ඇතුල් වෙන්න බෑ. ඉතින් මෙන්න මෙතන NQC කියලා දෙන්නේ ඒකේ ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක නෑ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේකේ අඩුම ඉසෙට්කෝ එකක් තියෙන කොහට හොයාගන්න පුළුවන්. 2.3 ගණන් තියෙන මෙන්න මෙතන තමයි අඩුම රත්නපුරේ. රත්නපුරෙන් ලිව්වනම් කොළඹ යුනිවර්සිටි එකට ගොඩක් අඩු ඉසෙට්කෝ එකක් තමයි බලන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මේකේ හැපැත්තට කර කර මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඉසෙට්කෝ එක 0.0 ගණන් වුණත් 0.7 ගණන් වුණත් ඔයාලට මෙඩිසින් යන්න පුළුවන්. ඒ වගේම මීට අඩු ඉසෙට්කෝත් තියෙන්න පුළුවන්. මෙන්න මෙතන 0.6. මෙන්න මේ 0.6ට ඔයාලට මේ ඉස්සරහින් තියෙන ඇග්‍රිකල්චර් යන්න පුළුවන්. මෙඩිසින් යන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මෙඩිසින් වලින් ඔයාලට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟ පේජ් එකට ගියාම ඉන්ජිනියරින් එක තියෙනවා. මෙන්න මෙතන බයොලොජි සයන්ස් කියලා තියෙනවා. මේ විදිහට තියෙනවා ඔයාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඊට ඉස්සරහින් තියෙනවා දිස්ත්‍රික්ක වල කොළඹ නම් ඉසෙට්කෝ එක මෙන්න මෙතනින් උඩ තියෙනවනේ මෙන්න මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට යන්න මේ යුනිවර්සිටි එකේ පෙර දිනේට යන්න. ඉතින් මං හිතන්නේ වැඩිම ඉසෙට්කෝ එක තමයි පෙර දිනේට යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා නුවර දිස්ත්‍රික්කයෙන් ලිව්වනම් මේ විදිහට ඔයාලා ලියන දිස්ත්‍රික්කය අනුව මේක වෙනස් වෙනවා. ඔයාලට මෙන්න මෙතනින් හොඳට බලා ගන්න පුළුවන්. මෙතන අඩුම ඉංජිනේරින් යන්න 0.6 ගණන් වලටත් ඔයාලට පුළුවන් මැත්ස් කරලා ඒ කියන්නේ ඉංජිනේරින් වලින් යන්න මේ 0.63. ඒක බලමු ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා. ඇප්ලයිඩ් සයන්ස් වලට යන්න පුළුවන්. මේ නෑ ඇප්ලයිඩ් සයන්ස් වලට යන්න පුළුවන් 0.6 ගානකින් ඔයාලගේ දිස්ත්‍රික්කය අනුව තමයි ඒක බලපාන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ෆිසිකල් සයන්ස් කියලා තියෙනවා. ෆිසිකල් සයන්ස් එකත් ඔයාලට ඒ වගේම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න කොමර්ස් කට්ටියගේ මෙන්න මෙතන ලෝ කියලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මෙතන මැනේජ්මන්ට් තියෙනවා. ඉතින් ඔයාලට මං හිතන්නේ 1.9 2 ගණන් තමයි වැඩිම ඉසෙට්කෝ එක. ඉතින් ඔයාලට කොමර්ස් කරලා කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න පුළුවන් ඔයාලගේ ඉසෙට්කෝ එක. අඩුම තියෙනවනේ මෙන්න මෙතන තියෙන අඩුම ඉසෙට්කෝ එක බලන්න 0.7 0.5යි 7යි 4යි 1යි. මෙන්න මේ වගේ සෙට්කෝ එකකින් උඩ තියෙනවා නම් ඔයාලට ඒත් යුනිවර්සිටි එකට යන්න පුළුවන්. ලංකාවේ යුනිවර්සිටි එකට මෙතන මං හිතන්නේ C1යි S2ක් විතර තිබ්බ රිසල්ට් එකකට තමයි මේ සෙට්කෝ එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට S3ටත් කොමර්ස් කරලා යන්න පුළුවන්ද දන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඒකෙත් තියෙන්නේ ආර්ට් කරපු අයට. ඉතින් එන්න මේ විදිහට ඔයාලට යටට යද්දි ගොඩක් බලාගන්න පුළුවන් software engineering information system. මෙන්න මේ ශ්‍රී ජයවර්ධනපුර software engineering යන්න ඔයාලට සෙට්කෝ 1.4ක් තියෙන්න ඕනේ. මං හිතන්නේ මේ technology subjects. මෙන්න මේ විදිහට ඔයාලා යටට ගියාම ඔයාලට බලාගන්න පුළුවන් medical තව faculty ගොඩාක් මේ විදිහට degree program කැඩියක් තියෙනවා. මෙතන ඔයාලට 0.1 සෙට්කෝ එක 0.1ටත් යන්න පුළුවන් ෆිසිකල් එඩියුකේෂන් කියන එකට යුනිවර්සිටි ජෙෆ්නා. ඒ කියන්නේ S3ට. S3කට යන්න පුළුවන් ජයවර්ධනපුර යුනිවර්සිටි යන මොකද ජාපනයේ යුනිවර්සිටි එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාක්ෂි මම මෙතන මේ බෝල්ඩ් කරන්නේ 0.1යි 4යි 4යි 2යි. ඉතින් ඒ කියන්නේ S3ටත් ඔයාලට කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම කැම්පස් බුක් එක ඔයාලට Google එකේ ගහන 2025 කැම්පස් බුක් කියලා එතකොට එනවා. ඉතින් බයෝසිස්ටම් ටෙක්නොලොජි වලින් ඔයාලට
මොකක්ද ජයවර්ධනපුරන්න ඉසිට්කො එක ඇදසම 2.5 ගැන එකජම ගානින් වැඩියුණොත් වලට ජයපදති තාක්ෂණ වෙදි සඳහා කැම් ජයවර්ධනපුර යනිවර්සිටිකට යන්න පුළුවන් ඒක ගොඩක්ම වාසි ජයවර්ධනපුර යන්න පුළුවන් ඔලට මෙන්න මේ විදියට කැම්පස් බුක් ගත්තහම ගොඩක් ඩිග්‍රි ප්‍රෝග්‍රම්ස් තිනවලට බලන්න ස්තුනරත් මංකව වගේ වලට කැම්පස් එක්කට සිලෙක් වෙන්න පුළුවන් ඉතින් ඔලත් මේක දැම්ම බලන්න කැම්පස් බුක් එක ඒ කල්ලා ඔලට ඔයාලගේ රිසල්ට් කනුව තෝරගන්න පුළුවන් ඉතින් ප්‍රශ්න තින යටින් කමෙන්ට් එකක් දාන්න ඒවගේම චැනක සබස්ක්‍රයිබ් කරන්න ඔයාලට සුබ දවසක්